ඉතින් ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම SS Soil Story අපේ YouTube නාලිකාවෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කොමුඩු වගාවේ පළවෙනි උදුළු ගෑම වෙනුවට අඩු වීදමකින් උදුළු ගාන්නේ නැතිව අඩු වීදමකින් අපිට කොහොමද කරගන්න පුළුවන් කියලා තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු මේ මොකක්ද කියලා. ඉතින් කොමුඩු වගාවේ පළවෙනි උදුළු ගෑමට මහා ලොකු ශ්‍රමයක් යනවා. ඉතින් වීදමකුත් යනවා. ඉතින් අපිට මේකට ඕන වෙන්නේ මේ වගේ shopping නුර සාමාන්‍යයෙන් බණ්ඩලයක් කියන්නේ කට්ටයක් වගේ තිබ්බනම් ඒ වගේම තව වතුර බාල්දියක් අනිවාර්යෙන්ම ඕන. ඉතින් ඒත් එක්කම අපිට ඕන රවුන්ඩ් අප් ලීටරේ කෑන් එකක් තිබ්බනම් ඇති. සාමාන්‍යයෙන් අක්කරයකට වගේ අක්කරයක ලීටරේ බෝතලේ තමයි යන්නේ අක්කරයකට. ඉතින් මං ගත්තේ ග්ලයිෆොසෙට්. ඉතින් ඔයාලට පේනවා අපි මේකෙන් අද පළවෙනි උදුළු ගෑමකට අපි මේකෙන් අද මේ පාර ගේමක් ගහමු. ඉතින් යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවානේ කොමුඩු පැල වටේ තියෙන. ඉතින් කොමුඩු කොළවල ගෑවෙන මේ වගේ බැද්ද තියෙනවා නම් ඉතින් ඒවා ගලව ගන්න. මොකද රවුන්ඩ් අප් ගහද්දී ගහන පැලේ වටේ තියෙන වල් පැලවල තියෙන ඒවා අනිවාර්යෙන්ම කොළවල ගෑවුනොත් අනිවාර්යෙන්ම ඒ පැලේ මැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ හින්දා අපි මෙන්න මේ විදිහට හොඳට සුද්ධ කරගන්න ඕන පැලේ වටේ. ඉතින් ඊළඟට එහෙම සුද්ධ කරගත්ත පැලයකට අපි මේ විදිහට shopping bag එකක් මෙන්න මේ විදිහට වහ ගන්න ඕන. ඉතින් වහගෙන ඔයාලට පුළුවන් නම් යට කරගන්න සාමාන්‍ය පස් බුරුල්නේ කොහොමත් පැල වටේට පස් බුරුල් හින්දා මේ විදිහට යට කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට කරගන්න එක කොලයක්වත් ශාකයකටවත් නොවදිනසේ මේ විදිහට ආවරණය කරගන්න. ඉතින් මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වතුරේකුත් අනිවාර්යෙන්ම ළඟ තියාගන්න කියලා. ඉතින් ඒ ඇයි කියලා ඔයාලා හිතයි. ඉතින් ඒ වතුරේක තියාගන්න කිව්වේ හදිසියේ හරි හුළඟට හෝ යම්කිසි ආකාරයකින් පැලේ ශාකයේ කොහේ හරි තැනක තැවරුණහොත් අනිවාර්යෙන්ම මේ පැලේ හොඳට හොද ගන්න තමයි වතුර එකක් ළඟ තියාගන්න කිව්වේ. තවත් දැනගත යුතු කරුණක් තමයි ග්ලයිෆොසෙට් වලටම හුරු වෙන්න යන්න එපා. මොකද ග්ලයිෆොසෙට් වැඩි වෙන්න පසට එකතු වෙන ප්‍රමාණය වැඩි වෙන්න පසේ තියෙන සාරවත් බව අඩු වෙනවා. ඒ හින්දා හැමදාම නිතර කියන්නේ වාක කොමුඩු වගාවට ගහනවා ඊළඟට ආයතන කරනවා වෙන භෝගයක්. ඒ භෝගෙටත් මේ දේම කරන්න යන්න එපා. කාලයක් කරාට කමක් නැහැ මේ දේ. මොකද පසේ තියෙන සාරවත් බව අඩු වුණොත් හැදෙන ශාකයකටත් ඒක බලපානවා. ඉතින් මේ විදිහට ගහද්දී ස්ප්‍රේ ටැංකියෙන් ගහද්දී ප්‍රෙෂර් එක අඩු කරලා ගහන්න. මොකද අහල පහල තවත් භෝග තියෙනවා. දැන් ඉතින් මම ඔක්කොටම වහලා නැහැ. මල් ලයින් එකක් ඇතුලේ තියෙන මේ පැල ටික විතරයි මම මේ සිලි බෑග් දාලා වහලා තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තෙත් පැල තියෙන හින්දා හුළඟට පවා ඒ පැල වලටත් වදින්න තියෙන සම්භාවිතාවය වැඩි නිසා ප්‍රෙෂර් එක අඩු කරලා තමා ගහ ගන්න ඕන. ග්ලයිෆොසෙට් ගහද්දී හරි පරිස්සමට ගහ ගන්න ඕන. ඉතින් තවත් වැදගත්ම කරුණක් තමයි ග්ලයිෆොසෙට් ගහද්දී අනිවාර්යයෙන්ම උදේ වරුවක හෝ හවස් වරුවක තමයි මේ දේ කරන්න ඕන. මොකද දවල් වෙලාවට අවුව සැර වැඩි නිසා අපි shopping එකකින් කොමුඩු පැලේ ආවරණය කරන නිසා ඉතින් මැලෙන්න තියෙන සම්භාවිතාවය වැඩි දවල් වෙලාවක ගැහුවොත්. ඉතින් හවස් වෙලාවක හෝ උදේ වෙලාවක මේ දේ කරන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒ රවුන්ඩ් අප් එක ගහලා ඉවරලා අනිවාර්යෙන් ෂණික මේ පැලවලට වහලා තියෙන සිලි බෑග් එක අයින් ඉවත් කරගන්න ඕන. මොකද නැත්තම් පැල මැල වෙලා ලෙඩ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. ඉතින් ගහපු ගමම්ම ගැලවුවත් කමක් නැහැ. අර මං කියපු විදිහට පැල වටේට තියෙන වල් ගස්වල කිසිම තැනක මෙන්න මේ විදිහට බලන්න කිසිම දෙයක් කොමුඩු පැලවල ගෑවෙන්න නැහැ. ඉතින් ඒ වගේ තියෙන හින්දා බය නැතුවම අපිට මේ විදිහට ඉක්මනට ඉවත් කරගන්න පුළුවන්. ඒකයි මම ඔයාලට කිව්වේ පැල වටේ තියෙන ශාක අනම්මනම් දේවල් ඉවත් කරගන්න කියලා.
ඉතින් ඔයාලට මේ පේන්නේ මං රවුන්ඩ් අප් ගහපු දවසේ මගේ කොමුඩු කෑල්ල තිබ බැද්ද. ඉතින් මේ තියෙන්නේ මං රවුන්ඩ් අප් ගහලා දවස් 4කින් මගේ කොමුඩු කෑල්ලේ තත්ත්වේ. ඉතින් ඔයාලට පේනවා වල් පැල ඇටි ඔක්කොම මැරිලා ඔයාලට තිබ්බ විදියයි දැන් තියෙන විදියයි හොඳටම පේනවා. ඉතින් ඔයාලට පේනවනේ බැද්ද මැල්ල තියෙන විදිය. ඉතින් පළවෙනි උදුළු ගෑම වෙන තව එක දෙයක් අපිට කරගන්න තියෙනවා. ඉතින් මහා උදුළු ගෑම අපිට දැන් මෙතන මේ දෙයින් ආය ඕන නැහැ. ආය දෙවෙනි උදුළු ගෑම පමණයි අපිට ඕන වෙන්නේ. ඉතින් තව අපි එක දෙයක් කරගන්න ඕන මේ පැල වටේට අඩියක් දාගන්න ඕන. මොකද පැල ශාකයේ යටම තියෙන පැල වල් පැල මැරෙන්නේ නැහැ. මොකද අපි ඒක රවුන්ඩ් අප් ගහන්න බැරි නිසා අඩියක් දාගෙන යන්න ඕන. අනික ඒක ශාකයටත් අනිවාර්යයෙන්ම වැදගත්. පළවෙනි උදුළු ගෑමෙන් කොමුඩු ශාකයට අනිවාර්යයෙන්ම අඩියක් දාගන්නත් ඕනමයි. ඉතින් මේ ඔයාලට පේන්නේ මං අඩියක් දාගෙන තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවනේ පස හොඳට වටෙන් බුරුල් කරලා පැලේ පොඩ්ඩක් ආවරණය වෙන විදියට හුළඟකටවත් සෙලවෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ හුළඟකට අනිවාර්යෙන්ම ශාකේ සෙලවෙනවා. අඩියක් නැතිව සෙලවෙන ප්‍රමාණය අඩු වෙනවා මේ විදිහට අඩියක් දාගත්තාම. ඉතින් පළවෙනි උදුළු ගෑම වෙනුවට මං ඔයාලට අඩු වියදමකින් කරගන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරා. ඉතින් වීඩියෝ එක වලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. මං කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි නම්බරේ දාලා තියන්නම්. අනිවාර්යයෙන්ම කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දීලා අහන්න. ඕනම දෙයක් කියලා දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට ජය වේවා.